හෙලෝ ගයිස් අද මම හදන්න යන්නේ දැක්කත් කටට කෙල ලෝඩ් එකක් වුණා මාස ගාණක් කල් තියාගෙන කන්න පුළුවන් මගේ විදියට හදන සුපිරි සිංහල අච්චාරුව. මේකට අමු මිනිස් විතරක් නෙමේ හොඳ පෙට්ටි මිනිස් ටිකකුත් දාගත්තා නම් ආයෙත් සුපිරි මමත් දානවා උඹලත් දාගනින්න. මේක සම්පූර්ණයෙන් පලා ගන්න නැතුව උඹලා ගානට මැදින් පලා ගනින්න හොඳ. ඒ වගේම හීනියට කපාගත්තු ගස් ලැබු කැරට් වගේම මම මේකට බෝංචිත් එකතු කරනවා. එතකොට මේක මාරම රසයි. ඔන්න ඔය රසගුලියෙන් තමයි ගයිස් ඔය අච්චාරුවට පිස්සු වට්ටන රසක් ගන්න. එනසාල් කුරුඳු කරාමු නැටි සූදුරු මහදුරු කොත්තමල්ලි ඉඟුරු සුදුලුණු රම්පේ කරපිංච වගේම සේර කෑල්ලකුත් ඕකට එකතු කරලා ගම්බිරිසුත් ඕකට එකතු කරලා හොඳට කොටාගෙනilla බ්ලෙන්ඩර් කරනවා හැම නෙමෙයි හොඳේ අබත් ටික වෙලාවක් පෙගෙන්න දීලා ඒකත් හොඳට කොටාගෙන හොඳ මුරුංග පොත්තක් අරගෙන ඒකත් ලාවට කොටාගෙන හොඳ ඉඩ තියෙන මැටි හට්ටියකට විනාගිරි ටිකක් දාලා අපි අර අබගුලිය ඕකේ හොඳට අනා ගන්නවා ඒකටම රසගුලියක් දාගෙන හොඳට අනාගෙනillත් තමයි තියෙන්නේ ඔය රසගුලියට දාන දේවල් වලට කිසි ප්‍රමාණයක් නැහැ හොඳේ ආයි ඉතින් කේක් එකක් යෑ මේක උඹලට ග්‍රෑම් ගණන් වලින් කියන්නේ රස අනුව දාගනින්න හොඳට ඒ අතරේ අපි මුරුංග පොතු ටිකක් දාන ගමන් කහයි ලුණුයි අවශ්‍ය ගානට දාලා ආය විනාගිරි චුට්ටක් දාලා ආය ওই ටික හොඳට අනා ගන්න ඕනේ. ඇත්තටම ගයිස් මං අලුත් අවුරුද්දේ ආසම වැඩක් තමයි මේ අච්චාරුව හදන එක. ඉස්සර අපේ ගමේ අම්මගෙන් විසුමන් නැහැ ගෙදර බල්ලා ඇරෙන්න අනිත් ඔක්කොම උන් ටික එන්න ඕනේ අච්චාරුව හදන්න. මාරම සුන්දරයි ඒ කාලේ. අර පේස්ට් එකට ගයිස් අපි මිරිස් ටික දාලා හොඳට අනා ගන්න ඕනේ. ගොඩක් අය හදන්නේ විනාගිරි වලින් තම්බලා එහෙම හැදුවම කල් තියා ගන්න බෑ. අනික මේ අච්චාරුවේ තියෙන නැවුම් ගතියක් නැති වෙනවා. අපි මේකට දාන විනාගිරි වලින්ම තමයි මේක තම්බ ගන්නේ. ආය අමුතුවෙන් තම්බ ගන්න නැහැ. එහෙම හැදුවාම අච්චාරුව චොරචොප්පන් වෙන්නේ නැහැ. මේකේ කලයක නැති වෙන්නේ නැහැ. ඒක නිසා පඬිතුරුමෙන් මං කියන විදිහට කරාලා. රතුලුණු ගස් ලැබු කැරට් ටික අපි හිමීට අනා ගන්න ගමන් එකතු කරගන්න ඕන. අපි මේකට බෝංචි ටිකත් එකතු කරලා ඇඟේ තියෙන ඔක්කොම හයිය දාලා එහෙම ඕක උඹලා අනනවා එහෙම නෙමෙයි හිමීට පොඩි වෙන්නේ නැතුව අනා ගනින්න. ඕක කරනකොට ග්ලව්ස් එකක් දාගනින්න නැත්නම් ඉතින් අවුරුද්දම හූ කීකේ තමයි ඉන්න වෙන්නේ. මාස ගාණක් කල් තියා ගන්න පුළුවන් වුණාට මොකෝ මේක සතියක්වත් ගෙදර තියෙන්නේ නැහැ. උඹලත් මං වගේ පඬිතුලා මේක හදන ගමන් එහෙම මිරිස් කනවා එහෙම නෙමෙයි ආයි ඉවරයි අවුරුද්දම හොඳේ. ඊට පස්සේ හුලං වැදෙන්නේ නැතුව මුට්ටියකට අහුර ගන්න තමයි තියෙන්නේ. මේකේ පළවෙනි කොටස මගේ රත්තරන් ආච්චි අම්මට තමයි දෙන්නේ. ඔයාගෙන් තමයි මං රසට උයන් ඉගෙන ගත්තේ සුදුමැණිකේ. ඔයා මං හදන සෙල්ලම් බතුත් කාලා තිනවා පොඩි කාලේ. ඉල්ලට දැන් මේවත් එක්ක ඔට්ටු වෙන්න බෑ. චූට්ටක් වයසයිනේ. ගිය පාර ගියාමයි දැක්කේ එයාගේ සේසතම දාලා තියෙන ටින් එකත් මලකඩ කාලා. සුදු කෙල්ලටත් වඩා වයස ඇති ඒ ටින් එක. ඉදි කට්ට නූල් පොටේ නම් මුළු සේසතම දාලා තින්නේ ඒ ටින් එකට තමයි. පුළුවන් නම් ඕකට මාවත් දාගෙන පරිස්සම් කරයි. ඒ තරම් මට ආදරේ. ටින් එක දකිද්දි මට මගේ සුදු කෙල්ලව මතක් වුණා. මේ පාර අවුරුද්දට ගියාම මලකඩ කාපු ටින් එක අයින් කරලා සුදු කෙල්ලට මේක දෙන්න ඕනේ. එහෙනම් ඉතින් උඹලත් හදාගෙන කාලා. අක්කලා දෙන්නගේ බබාලාවා කියන්නේ ඉතින් මට මාවා වගේම උඹලවත් මට අමතකයි. එහෙනම් ඉතින් පරිස්සමෙන් හිටහල්ලා. චූටි මාමට වැඩ තියෙනවා. මයියන්